ඔයත් මම වගේ තාක්ෂණික දේවල් වලට ගොඩාක් ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. කොහෙන්ද දැම්ම ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාලා මාව ෆලෝ කරගෙනම වීඩියෝ එක බලන්න යමුකෝ. මේ මල්ලි ඒ වරක් නෑ. උඹ කවද්දර අපිට දෙනවා කිව්ව ගිව් අවේ එක දෙන්න. හරි මම දන්නවා දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ මම අර දෙනවා කිව්ව ගිව් අවේ එක කියලා. මේ මාසේ 20 වෙනිදාට මම අර දෙනවා කිව්ව ගිව් අවේ එකේ ජයග්‍රාහකයා කවුද කියලා තෝරලා ඔයාලට ගැන මම ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඔයා තාමත් ඒ ගිව් අවේ එකට try එකක් දුන්නේ නැත්නම් මේ දැම්මම ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා ගිව් අවේ එකට පොඩි try එකක් දෙන්න. සමහරවිට ඔයා වෙන්න පුළුවන් ඒ වාසනාවන්තයා. ඔක්කොම හරි ගියමුකෝ. මොකද්ද බං අද මේ වීඩියෝ එකේ අපිට පෙනෙන බාගෙට පාස්සපු සර්කිට් කෑල්ල? නෑ මේක බාගෙට පාස්සපු සර්කිට් කෑල්ලක් වගේ පෙනුනට ඇත්තටම මේක ගොඩක් යූස්ෆුල් සෙන්සර් එකක්. මේක තමයි අපි human presence sensor එක කියලා හඳුන්වන්නේ. ඔන්න ඉතින් මම නම හරියටම කිව්වේ නැත්නම් මම වීඩියෝ එකේ නම වලට දාලා තියන්නම් හරියටම බලා ගන්න. මේ සෙන්සර් එකත් ඇවිල්ලා අපේ PIR සෙන්සර් එක වගේම තමයි motion detect කරන්න පුළුවන් සෙන්සර් එකක්. හැබැයි මේ සෙන්සර් එකේ use වෙන්නේ radar technology එක. ඒ කියන්නේ radar තාක්ෂණයෙන් තමයි මේ සෙන්සර් එක වැඩ කරන්නේ. මේ සෙන්සර් එක අපිට පාවිච්චි කරලා මිනිස්සෙක් හිටගෙන ඉන්නවද, වාල්ලා ඉන්නවද, නිදිද මෙන්න මේ වගේ දේවල් පවා detect කරගන්න පුළුවන්. මේ සෙන්සර් එකේ මොඩල් ගොඩක් වෙලාවට යන්නේ LD කියන අකුරු දෙකත් එක්ක. උදාහරණයක් විදිහට LD2410C එක, LD2412 එක මෙන්න මේ වගේ දේවල් අරගන්න පුළුවන්. මේ සෙන්සර් එක ගැන දැන් ෂෝට් වීඩියෝ ටික හොයාගන්න මට සෑහෙන්නම වරුණා. ඉතින් මේ ෂෝට් වීඩියෝ වලත් සමහරලාට මේ සෙන්සර් එක පැහැදිලිව පේන්නේ නැති දැන් තියෙනවා ඇති. ඒ හින්දා මම මේ සෙන්සර් එකේ ෆොටෝස් කීපයක් දාලා තියන්නම්. මේක මට ටිකක් අලුත් සෙන්සර් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන කියපු විස්තරවල මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා නිවැරදි කරලා අනිත් කට්ටියට දැනගන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තව දෙයක් ඉතින් ඔන්න ඔයාලා එක දේවල් හදනවා නම් ඒවට ඕන කරන Arduino board, ESP32 board වගේ දේවල් අපෙන් මිලදී ගන්නත් ඕගලන්ට ඉස්සරහට පුළුවන්. ඉතින් ඒ ගැන අපි පස්සේ දැනුවත් කරන්නම්. අදට ගිහින් එන්නම් මම අමර 503.